ආයුබෝවන්. මේ දවස්වල අලුතෙන් වාහන ගන්න ඉන්න අයට තියෙන දැවෙන ප්‍රශ්නයක්, නිතර අහන ප්‍රශ්නයක් ගැන තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි මේ වැගන්ආර් ටයිප් එකේ වාහන ගන්න ඉන්න අය ගොඩාක් දෙනෙක් අහනවා වැගන්ආර් එකක් ගන්නවද? එහෙම නැත්නම් ටොයෝටා රූමි ගන්නවද? එහෙම නැත්නම් මිට්සුබිෂි EK වැගන් ගන්නවද? එහෙම නැත්නම් නිසාන් ඩේස් ගන්නවද? මෙන්න මේ ප්‍රශ්නේ ගොඩාක් අය අහනවා. තව ඔය තියෙනවා සුසුකි ස්පේෂියා කස්ටම් එක තියෙනවා. මේ වගේ එකක් ගන්නවද? ගොඩාක් ඔය මගේ පහුගිය වැඩසටහන් වලත් ගොඩාක් අය කියලා තිබ්බා මේ ගැන මේ වාහන වර්ග ගැන මොනවා හරි අදහසක් කියන්න මොනවා හරි අලුත් දෙයක් මේක මේ වගේ වාහන ගන්න ඉන්න අයට වැදගත් වේවි කියලා ගොඩාක් දෙනෙක් ඉල්ලීම් කරලා තිබ්බා. ඉතින් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ ගැන. දැන් අපි දන්නවා වර්තමානයේ වෙනකොට අද කාලේ මේ දවස්වල ගොඩාක් මේ වැගන්ආර් වගේ වාහන වැහි වැහැලා තියෙනවා. ගොඩාක් අය අරන් තියෙනවා. දැන් ඔය මම එක්තරා වාහන සේල් එක දැක්කා. ඔය ෆෝඩ් මස්ටැන් වගේ වටිනා වාහන ඔක්කොම පිටිපස්සට දාලා ඉස්සරහ සම්පූර්ණයෙන් ගොඩ ගහලා තියෙනවා ටොයෝටා රූමි සහ වැගන්ආර්. එතකොට අපිට හිතන්න පුළුවන් ගොඩාක් අලෙවියක් මේ වාහන මේ පොඩි වාහන වලට අද කාලේ වෙනකොට තියෙනවා. එතකොට දැන් අපි පාරකට බැස්සොත් දකිනවා මේ පුංචි වැගන්ආර් වගේ වාහන පුදුම විදිහට මිනිස්සු අරන් තියෙනවා. ඉතින් ගොඩාක් දෙනෙක් හිතනවා මේක මොකද්ද මේකෙන් ගන්නෙ? දැන් සමහර අයට හිතෙනවා මේ ගන්න ගියාම වැගන්ආර් එකට වඩා නිසාන් ඩේස් එක නැත්තම් EK වැගන් එක පෙනුමයි කියලා සමහරුන්ට හිතෙනවා. එතකොට මෙන්න මේ අයට ප්‍රශ්නයක් එනවා දැන් වැගන්ආර් එක මාකට්. එතකොට වැගන්ආර් එකම ගන්න ඕනද අපි? මේ කිසි ප්‍රශ්නයක් නැහැ මේ නිසාන් ඩේස් ඒවත් ගන්න පුළුවන් අපිට කියලා ඒක සමහරට අරක ගන්නවා. එතකොට මෙන්න මේ වගේ ගොඩාක් ප්‍රශ්නයක් අතර දෝලණය වෙනවනේ. ඉතින් අද කරුණු කිහිපයක් අදහස් කිහිපයක් මම කියන්න කල්පනා කරා. මං හිතන්නේ ඔබටත් වැදගත් වෙයි කියලා හිතෙනවා මේ අදහස්. මුලින්ම අපි කතා කරොත් මේ වැගන්ආර් කියන වාහනේ අද වෙනකොට ලංකාවේ මිනිස්සුන්ගේ ඇටමිදුළු වලටම බද්ධ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ වැගන්ආර් කියන වාහනේ ලංකාවේ කාලයක් තිස්සේ පැදලා මේකේන ලෙඩ මොනවද, කල්පැවැත්ම කොහොමද, මේ වගේ දේවල් නිකම් මිනිස්සු පුදුමාකාර විදිහට දන්නවා. ඒකට ඕන තැනක පාර්ට්ස් තියෙනවා. ඔය වැගන්ආර් කියන වාහනේ දැන් අපි දන්න ඔය ඇප් වලින් හයර් දුවන මේ ආයතන ගොඩාක් ඒ වගේ හයර් දුවන අය දුවන්නේ වැගන්ආර්. එතකොට ඔය දැන් සාමාන්‍ය වැගන්ආර් එකක් විකුණන්න දැම්මොත් උදේ ඇඩ් එකක් දැම්මොත් පැයක් දෙකක් ඇතුළත කවුරු හරි ඇවිල්ලා අරන් යන තත්වයකටම වැගන්ආර් කියන වාහනයට ලංකාවේ මාකට් එකක් හැදිලා තියෙනවා. එතකොට දැන් ඊට පස්සේ අපි මේ ටොයෝටා රූමි ගැන කතා කරොත් ටොයෝටා රූමි එක පහුගිය කාලේ ගොඩාක් අය ගත්තා. එතකොට දැන්ටත් ගොඩාක් අය ගන්නවා. එතකොට රූමි එකේ තියෙන විශේෂත්වය තමයි ඒව ගොඩාක් අය දන්නවා. මේ වගේ කරුණු මම එච්චර කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. රූමි එක 1000cc. එතකොට ටොයෝටා රූමි එක ගොඩක් ඉඩ තියෙනවා. එතකොට ඒ කාරණේ අනිත් එක ටොයෝටා. දැන් ලංකාවේ මොන වාහන වර්ගය ආවත් මේ ටොයෝටා කියන නමට තියෙන ඩිමාන්ඩ් එක නැති වෙන්නේ නැහැ. ඒක ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ එහෙමයි. අනිත් රටවලත් ඒක එහෙමයි. එතකොට මේ දැන් අපි ලංකාවේ පරණ පාවිච්චි කරපු වාහනයක් ගන්න ගියත් වාහනේ ටොයෝටා නම් මිල වැඩි. එතකොට ඒ වගේ දෙයක් තියෙනවා. එතකොට මේ ටොයෝටා වීම සහ එන්ජින් එක 1000cc වීම ඊළඟට ඉඩකඩ වැඩි වීම මේ වගේ දේවල් නිසා රූමි එකට යන කට්ටිය මේ වෙද්දි ගොඩාක් වැඩි වෙලා තියෙනවා. එතකොට දැන් ගොඩාක් අයට ප්‍රශ්නයක් තියෙනවා මේ එතකොට EK වැගන් නිසාන් ඩේස් මේ වාහන හොඳ නැද්ද? මේවා මොකද්ද වෙන්නේ? මේක ගැන කතා කරොත් මේ මම කියපු මේ වාහන වර්ග හතරම මේ EK වැගන් ඩේස් රූමි වැගන්ආර් මේ හතරම හොඳයි. මේ හතරෙම ගැටලුවක් නැහැ. හැබැයි අපි අවධානය යොමු කරන්න ඕන කරුණු කීපයක් තියෙනවා. ඒකේ පළවෙනි එක තමයි වැගන්ආර් එකට ඔබ යනවා නම් වැගන්ආර් කියන්නේ අය දෙපාරක් හිතන්න ඕන වාහනයක් නෙමෙයි. දැන් ඔය එක්කෙනෙක් අහලා තිබ්බා මේකටත් මම උත්තරයක් දීගෙනම යන්නම්. එතකොට ලේසි. එක්කෙනෙක් අහලා තිබ්බා වැගන්ආර් එකේ මේ ටර්බෝ එකකුත් එනවා නිකන් එකකුත් එනවා කෝකද ගන්න ඕනේ කියලා. මේ පහුගිය වැඩසටහන ප්‍රශ්නයක් අහලා තිබ්බා. ඒකෙදි කෝක ගත්තත් ගැටලුවක් නැහැ. වැගන්ආර් එකේ දැන් ওই වැගන්ආර් එක 660 නේ එන්ජිම. ඒත් වැගන්ආර් එක ටර්බෝ වුණා කියලා ඔකට V8 එකේ performance එන්නේ නැහැ. ඉතින් ඒක නිසා වැගන්ආර් දැන් මම වැගන්ආර් එක ගොඩාක් පැදලා තියෙනවා. වැගන්ආර් එක කියන්නේ සාමාන්‍ය කෙනෙකුට දෙන්නෙකුට නැත්නම් අම්මට තාත්තට පොඩි ළමයි දෙන්නෙක් දාගෙන හොඳට පාගල යන්න පුළුවන් වාහනයක්. මේ වැගන්ආර් පාරවල් වල ගාටන්නේ එලවන්න දන්නේ නැති මිනිස්සු. ඉතින් වැගන්ආර් එක කියන්නේ හොඳ දැන් මමත් ඔය ඉස්සරෝම ජීවිතේ පළවෙනියට වැගන්ආර් එකක් පදිනකොට මම යාළුවෙක් එක්ක ගියේ ඔය යාල පැත්තේ. ඉතින් මම හිතුවා යාළුවත් එක්ක කතා වුණා මං ජීවිතේට එතකොට පැදලා නැහැ වැගන්ආර් එකක්. ඔය නුවරඑළිය පැත්තෙන් ගිහලා එහෙම මම ගියේ. ඉතින් අපි දෙන්න කතා වුණා මේක කඳුවදීද දන්නෙත් නැහැ. මිනිස්සු කියනවා මේ පිකප් මදි අර එහෙමේ කියලා. අපිත් බයෙන් ගියේ. බෑග් දෙක තුනකුත් දාගෙන අපි ගියා.
ඉතින් ඒක සුපිරියට යනවා. ඉතින් ඒක මේ ගොඩාක් මේ මිනිස්සු 4-5 දෙනෙක් නැගලා මේ හොඳ මහත මිනිස්සු 5ක් විතර නැගලා බඩුගඩකුත් දාගත්තොත් ඒක ඉතින් අදිනවා හොරයි තමයි. ඒක 660 එන්ජිම. ඉතින් ඒ නිසා ඕකේ ඔය ටර්බෝ එක ගත්තාම පොඩ්ඩක් පිකප් වැඩි. හැබැයි ප්‍රශ්නේ තියෙනවා ටර්බෝම කියලා අපි එලවන්න අවශ්‍ය නැහැ. මොකද වැගන්ආර් එක කොහොමත් එකයි. ඉතින් වැගන්ආර් එකේ ටර්බෝ එකේ සාමාන්‍යයෙන් ටර්බෝ එන්ජින් එක රිපෙයාර් එකක් නිකන් එන්ජින් එකකට කලින් එන්න ඉඩ තියෙනවා. අවුරුදු ගාණක් පදිනකොට. මොකද ටර්බෝ කියලා කියන එන්ජිම ටිකක් සංකීර්ණයි. සරලව ගත්තොත් සංකීර්ණයි. එතකොට ඊළඟට දැන් ඔය CHR එක දැන් ඔය මම කලින් පාවිච්චි කරපු CHR එක ටර්බෝ 1200cc ටර්බෝ. එතකොට CHR එකේ ඔය මැනුවල් එකේ කියලා තියෙනවා මම කියවලා බැලුවා යුරෝපියන් ස්ටෑන්ඩඩ් එකේ පෙට්‍රල් ගහන්න කියලා. ඉතින් අපි කොහොමද යුරෝපියන් ස්ටෑන්ඩඩ් එකේ පෙට්‍රල් හොයන්නේ? ඉතින් ඒ වගේ ඔය 95ම 95 ඔක්ටේන්ම ගහන්න ඕනේ කතාවකුත් තියෙනවා. ඉතින් ඔය වගේ ප්‍රශ්න අනිත් එක තෙල් චුට්ටක් කරනවා අඩුයි ලීටරයක් දෙකක් ඔය ටර්බෝ එකේ. එතකොට ඒ වගේ කරුණු තියෙනවා. ඒ නිසා මම නම් හිතනවා නිකන් වැගන්ආර් එක කිසිම ගැටලුවක් නැහැ. ටර්බෝ එක ඉතින් ආසයි නම් ගත්තට කමක් නැහැ. මේ වාහන දෙකේම ලොකු අවුල් මුකුත් නැහැ. එතකොට ඊළඟට අපි ටොයෝටා රූමි ගැන කතා කරොත්. එතකොට රූමි එක අර මම ඉහත කිව්වා වගේ මේ ඉඩකඩ කාරණෙත් එක්ක ඉඩකඩ ටොයෝටා කියන නම මේවා නිසා රූමි එකටත් ගොඩාක් කට්ටිය යනවා. එතකොට දැන් මට කිව්වොත් එහෙම මේ වාහන හතරෙන් ලකුණු දෙන්න කියලා මේ වාහන අතරින් ඔයා ගන්නෙ මොකද්ද? ඊළඟට ගන්නෙ මොකද්ද? ඊළඟට ගන්නෙ මොකද්ද? අන්තිමට ගන්නෙ මොකද්ද? කියලා මගෙන් ඇහුවොත් මගේ අදහස, මගේ පුද්ගලික අදහස තමයි මම ගණ්ඩ ගියොත් දැන් සමහට මර මුලින් කිවි ගණ්ඩයන අයට හිතෙනවා මේ වැගන්ආර් එකට වඩා පෙනුම තියෙනවානේ ඊකේ වැගන්න එක එම නැත්තන් නිසාන් ඩේස් එක. ඒ නිසා මං ඒව ගන්නවා කියලා සමහර අයට හිතෙනවානේ. දැන් මම ගණ්ඩ ගියොත් මම පුද්ගලිකව මම ඉස්සරෝම ගන්නවා නම් වැගන්ආර් එක. වැගන්ආර් එකේ නෝමල් වැගන්ආර් එක. මොකද මම කැමති සල්ලි අතේ තියෙනවා වගේ තියෙනවා. ඊළඟට කිසිම ගැටලුවක් නැහැ. මේ ඕනම තැනක පාර්ට්ස් තියෙනවා මිනිස්සු අතර හරිම ජනප්‍රියයි. මේ මං පෙනුම ගැන ඉච්චර හිතන්නේ නැතුව මම නම් පෙනුම ගැන හිතන්නේ නැතුව ඉස්සරෝම ගන්නවා වැගන්ආර් එක. හැබැයි මට ඉඩකඩ වැගන්ආර් එකේ පොඩ්ඩක් ඉඩ මදි. ඒ ප්‍රශ්නේ තියෙනවා සාමාන්‍යයෙන් පවුලකට මොනවා හරි බඩු ටිකක් දාගෙන යන්න උනොත් ඉඩ මදි. ඒ නිසා ඉඩ ගැන හිතනවා නම් මම තෝරගන්නවා ඒ වෙලාවට ඊළඟට දෙවනියට ටොයෝටා රූමි එක. මේ දෙකෙන් කෝක තෝරගත්තත් ලොකු ගැටලුවක් නැහැ. ඊට පස්සේ මම තෝරගන්නවා මේ සුසුකි ස්පේෂියා කස්ටම් එක. තොරේ සුසුකි ස්පේෂියා කස්ටම් එකේ මම දැක්ක ගොඩාක් ඔප්ෂන් තියෙනවා. ඉන්ටීරියර් එක ඇතුළේ එහෙම හරිම ලස්සනයි. හොඳ ලක්සරි වාහනයක තියෙන මේ ෆීලිං එක තියෙනවා ඇතුළේ. මේ ඩෑෂ්බෝඩ් වල එහෙම. ඉතින් මමත් නැගලා බැලුවා. ඉතින් මේ ඒ තුන තමයි මම තෝරගන්නේ මුලින්ම. එතකොට ඔබ අහවි ඇයි ඔයා මේ EK වැගන් එහෙම නැත්නම් Nissan Days ඇයි තෝරගන්නේ නැද්ද? ඒවා හොඳ නැද්ද කියලා. නෑ ඒ වාහන හොඳ නෑ කියලා කතාවක් නෑ. ඒ වාහන පොඩි වාහන ඒවා හොඳයි. හැබැයි මේ වාහන මිලදී ගන්නකොට EK වැගන් සහ Nissan Days වල ඔබ සොයා බැලිය යුතු කරුණු කීපයක් තියෙනවා. ඒක තමයි ඔය මේ Nissan සමාගම ජෙට්කෝ කියන කම්පැනියත් එක්ක එකතු වෙලා හදපු ගියර් බොක්ස් වල ගොඩාක් ගැටලු ආවා සමහර වාහනවල. දැන් ඔබ දන්නවා ඔය ලංකාවට ආපු ඔය X-Trail Nissan X-Trail එකේ එහෙම ඔය ගියර් බොක්ස් ප්‍රශ්නයක් ආවනේ. ඒකෝ Nissan වාහන දැන් මට ආරංචි කීපයක් ආවා අලුතෙන් එන සමහර Nissan වාහනවලත් ඔය ගැටලුව තියෙනවා කියලා. මේ පොඩි ඔය මේ EK වැගන් මේ Nissan Days වගේ නෙමෙයි. ඔය අලුතෙන් එන Nissan කාර් වල. එතකොට මේ ජෙට්කෝ එක එකතු වෙලා ගහපු මේ ගියර් බොක්ස් වලින් ඒගොල්ලෝ ගොඩාක් ඇත්තටම නෑවා. අපේ භාෂාවෙන් කියනවනේ Nissan සමාගම නෑවා. ඒ ගොඩාක් ප්‍රශ්න ඇති කරගත්ත සමහර රටවල් වල නඩු පවා වැටුණා. එතකොට එහෙම උනේ ගොඩාක් මේ යම් තාක්ෂණික දේවල් වල තිබ්බ ප්‍රශ්න. හැබැයි ඒ ප්‍රශ්න මේ Nissan Days එකේ නැහැ. මේ Nissan Days එකේ එහෙම ගැටලුවක් නැහැ. නමුත් ඔබ හොයා බලන්න ඕනේ. මේ Nissan Days වගේ වාහනයක් ගන්නකොට ඒගොල්ලෝ භාවිතා දැන් ඒකේ ගියර් බොක්ස් එක හදන්නේ ජෙට්කෝ. එතකොට නමුත් පොඩි වාහනයක්නේ. දැන් Nissan X-Trail එකේ ගියර් බොක්ස් එක කියන්නේ ගොඩක් ලොකු සංකීර්ණ එකක්. නමුත් Nissan Days එකේ එහෙම ගැටලුවක් නෑ. නමුත් අපි හොයා බලන්න ඕනේ මොන වගේද තාක්ෂණයක්ද භාවිතා කරේ. එතකොට දැන් Nissan Days එක සම්බන්ධ මොනවද මිනිස්සුන්ගේ කමෙන්ට්ස්. දැන් ඕක ගොඩාක් ඔය වගේ කමෙන්ට්ස් හොයන්න නම් අපිට ජපන් භාෂාවෙන්ම කියවන්න වෙනවා. මොකද ඔය Nissan Days වගේ වාහන මේ යවන්නේ ගොඩාක්ම මේ ජපානයේ ඇතුලේ පදින්න ඕක හදන්නේ. ඔය යුරෝපේ අර එහෙම වෙන රටවල් වලට ඕක යවන්නේ නෑ.
එතකොට ඔය ලංකාව, ඉන්දියාව, පාකිස්තානේ මේ රටවල් වලට තමයි ඔය රීකන්ඩිෂන් ඒවා ගොඩක් ගේන්නේ. එතකොට මේක අපි හොයලා බලන්න ඕනේ. දැන් ජෙට්කෝ හදන හැම ගියර් බොක්ස් එකක්ම අවුල් නෑනේ. ඉතින් නමුත් අපි හොයලා බලන්න ඕනේ මේ සම්බන්ධ ගැටලු මේ Nissan Days එක ගැන මොනවා හරි ඒ රටවල් වල මිනිස්සු කියලා තියනවාද, මොනවා හරි ප්‍රශ්න තියනවාද කියන එක අපි හොයලා බලන්න ඕනේ. දෙවෙනි එක තමයි ඔබ නොදන්න වැදගත් කාරණයක් මමත් එක පස්සේ දන්නේ මේ Mitsubishi EK wagon එකයි Nissan Days එකයි හදන්නේ එකම කම්පැනි. ජපානයේ මට ඒ ප්‍රදේශේ මතක නෑ. එක ප්‍රදේශයක තියෙන මේ Mitsubishi සහ Nissan හවුලේ පවත්වාගෙන යන කර්මාන්ත ශාලාවක තමයි මේ වාහන දෙකම හදන්නේ. ඒකට එකම කට්ටිය හදන්නේ. දැන් ඔය මේ Toyota Rumi එකත් හදන්නේ Daihatsu කම්පැනි එකේ. Toyota එකේම මේ කට්ටියක්නේ. ඒගොල්ලෝ තමයි ඒක හදන්නේ. එතකොට ඒ Toyota badge එකෙන් ආවට ඒගොල්ලොන්ගේ අර හවුල් මේකක් තමයි යන්නේ. එතකොට ඔය Nissan Days එක EK wagon කියන වාහන දෙකම එකම තැන හදන්නේ ජපානයේ. එතකොට මේ වාහන දෙක මම එකයි ඔබට කිව්වේ අපි මේ වාහන හොඳ නෑ කියලා කතාවක් නෑ. ගොඩාක් අය අරන් තියෙනවා, ගොඩාක් අය පදිනවා. දැන් ඔය මම දැක්ක EK wagon එහෙම හරියට පාරේ යනවා. ඒතකොට දැන් ඕවට පාර්ට්ස් එනවා. ඊළඟට ඕවා හදන තැන් හැදෙනවා. කිසිම ගැටලුවක් නෑ. නමුත් අංක 1ට අපි ගන්න යනවා නම් මම හිතනවා මගේ අදහස, මගේ පුද්ගලික අදහස මේ කරුණු ඔක්කොම අධ්‍යයනය කරලා, මේ කරුණු ඔක්කොම හිතලා ඔබට ඔබේ තීරණය ගන්න පුළුවන්. දැන් මම තෝරගත්තොත් මම ඔබට කිව්වා පළවෙනියටම මම ගන්නේ Toyota Rumi හරි වැගන්නාර් හරි සුසුකි වැගන්නාර්. ඊළඟට තුන්වෙනියට මම ගන්නවා මේ සුසුකි ස්පේෂියා කස්ටම් එක. 4 සහ 5 වෙනුවට මම ගන්නවා EK wagon සහ Nissan Days එක. ඉතින් ගැටලුවක් තියෙන වාහන නෙමේ. ඒකයි මම ඔබට මේ කරුණු ඔක්කොම කිව්වේ මේ සෙකන්ඩ් මාකට් එක මේ වගේ ගොඩාක් දේවල් මම කිව්වේ. මොකද ඔබට එතකොට තීරණයක් ගන්න ඔබට කරුණු හොයාගන්න පහසු නිසා. දැන් මේකේ මම කියන්නේ නැහැ මේ අර Nissan ලා Jetcolat එක්ක හදපු ගියර් බොක්ස් වල ප්‍රශ්න තියෙනවා මේක නිසා Nissan Days එක ගන්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. ඔබ හොයලා බලන්න ඕනේ. දැන් මම මේ සමහර කරුණු හොයලා බලලා තමයි දැනගත්තේ. ඔබ හොයලා බලන්න ඕනේ Nissan එකේ දැන් ඔබ Days එකක් නම් ගන්න යන්නේ EK wagon එකක් නම් ගන්න යන්නේ. පොඩ්ඩක් මේ අන්තර්ජාලයේ තියෙන අදහස් මොනවද මිනිස්සුන්ගේ, පොඩ්ඩක් ෆෝරම් වල ගිහිල්ලා පාවිච්චි කරන අයගේ අදහස් මොනවද. දැන් ලංකාවේ නම් පාවිච්චි කරන අයගේ අදහස් අහලා වැඩක් නැහැ. මම ওই කලින් වැඩසටහනකත් ඔබට කිව්වා ලංකාවේ වාහනයක් පදින මිනිස්සේ කවදාවත් තමන් පදින වාහනේ හොඳ නැහැ කියලා ඒකේ තියෙන වැරදි කියන්නේ නැහැ. දැන් ওই සුද්දන්ගේ නම් එහෙම හරියට කියනවා. දැන් සුද්දෙක් වාහනයක් ගත්තොත් එහෙම ඒ වාහනේ මොනවා හරි ප්‍රශ්නයක් නම් ඌ කෙලින්ම වීඩියෝ එකක් දාලා කියනවා මං ගත්ත වාහනයක් මේකේ මෙහෙමයි අර එහෙමයි කියලා කියනවා. ලංකාවේ මොන වාහනේ මොන ප්‍රශ්නයවත් හොරෙන් ගිහිල්ලා හදාගෙන පදිනවා මිසක් එලිපිට කතා කරොත් කියන්නේ මේ නියම වාහන, සුපිරි වාහන මමත් ගත්තා. ඔහොම තමයි කියන්නේ. එතකන් හොරෙන් ගිහින් හදා ගන්නවා. එහෙම වෙනවා. දැන් ඔය මම එක්තරා සිද්ධියක් කලින් කවර වෙසල් එකක් මං ගන්න ගිහිල්ලා ඉස්සර 2017 RS එකක්. ඔය වෙසල් ගෲප් එක මං ඇහුවා ඒකේ තියෙන ප්‍රශ්න ගැන. මම ඒ ගැන කලින් වීඩියෝ එක කියලා තියෙනවා. ඉතින් මේ ගොඩාක් අය කිව්වා කිසිම ප්‍රශ්නයක් නැහැ, නියමයි අරන් පදින්න. ඊට පස්සේ අරගෙන මම සති දෙකක්ද තුනක්ද යනකොට කැලිපර් කිට් එක ගියා. ඊට පස්සේ මම හදන්න අදාළ මේ ආයතනයකට අරන් ගියාම ඒගොල්ලෝ කිව්වා මේක වෙසල් මේ RS එකේ මේ කම්පැනි ෆෝල්ට් එකක්. ගොඩාක් වෙසල් වල මේ ප්‍රශ්නේ ආවා කියලා. එතකොට මම අර ගෲප් එකේ ගිහින් ඇහුවා මේ මෙහෙම ප්‍රශ්නයක් ආවා මට. මේ මෙහෙම කම්පැනි ෆෝල්ට් එකක් තියනවලු මේකේ. මේ ඒක ඔයාලා කලින් කිව්වේ නෑනේ කියලා. එතකොට ඒක කමෙන්ට් දාගෙන එනවා එකේ ඉන්නේ උන් මේ ඕවා ඉතින් පොඩි ලෙඩනේ. ඕවා හදාගන්න පුළුවන්. ඕවා ලෙඩද? අන්න එහෙම. ඉතින් ඒ වගේ අර අමුතු දේවල් ලංකාවේ තියෙනවා. ඉතින් කියන්නේ විසල් 2017 RS එක හොඳ වාහනයක්. ඒක ගැන මම කරපු වීඩියෝ එකක් තියෙනවා. ඒක බලන්න. ඒ වගේ ඔය ලංකාවේ වාහන සම්බන්ධ උපදෙස් ගන්නකොට අපි හරි පරිස්සම් වෙන්න ඕනේ. මොකද පදින වාහනේ කවදාවත් නරකයි කියන්නේ නැහැ ලංකාවේ මිනිස්සු. ඉතින් ඒක නිසා ඉතින් මම හිතනවා මේ කියපු වාහන ගන්න ඉන්න අය වැගන්නාර් ගන්නවා නම් ගොඩාක්ම හොඳයි. හොඳ මාකට් ඔක්කොම හොඳයි. රූමි එකත් ඉතාම හොඳයි. ඊට පස්සේ ස්පේෂියා කස්ටම් එකත් හොඳයි. EK wagon සහ Nissan Days වාහන දෙකත් හොඳයි. ගොඩාක් අය අරන් තියෙනවා පදිනවා. ඒක ගන්න ඕන කරුණු හොයලා බලලා තව චුට්ටක් අන්තර්ජාලේ මිනිසුන්ගේ අදහස් හොයාගෙන බලලා මේ මම කියපු දේවල් ගැනත් පොඩ්ඩක් හොයලා බලලා මේ ඒක ගන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා අද ගොඩාක් වැදගත් මාතෘකාවක් අපි කතා කරා මේ ගැන. ගොඩාක් තාක්ෂණික කරුණු ඇත්තටම මම කියන්න දන්නේ නැහැ. ඒක මම එච්චර දක්ෂ නැහැ තාක්ෂණික කරුණු කියන්න. ඔබට පුළුවන් ගොඩාක් channel තියෙනවා YouTube එකේ ලංකාවේ අය කරන ඒවත් තියෙනවා ගොඩක්. ගොඩාක් මේ තාක්ෂණික කරුණු හොඳට පැහැදිලි කරන channel තියෙනවා. ඒ වගේ වීඩියෝ බලන්න. එතකොට ඔබට මේ එකින් එක වාහනවල තියෙන එන්ජින් ධාරිතාව, ඒ වගේ තියෙන ඔය ටෝක් එක, ඔය වගේ තාක්ෂණික දේවල්
ඔබට ගොඩාක් දැනගන්න පුළුවන්. ඉතින් මම අද ඔය කිව්වේ අපි නිකන් සරලව අපි කතා කරොත් සිංහලෙන් අපි මාකට් එක ගැන අපි ගන්න ගියාම අපිට හිතෙන දේවල් ඒ වගේ දේවල් ගැන සරල අදහසක් තමයි මේ දුන්නේ. ඊටාම සරලව. ඒ නිසා ඔබට මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. එහෙමනම් ආයුබෝවන්.